නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතස්ස ආනන්ද ධම්මස්ස අඤ්ඤාන අනනුබෝධා අප්පටිවේධා ඒව මයං පජා තන්තා කුලජාතා ගුලා ගුණ්ඨිත ජාතා මුංජ බබ්බජජා භූතා අපායං දුග්ගතින් විනිපාතං සංසාරං නාතිවත්තන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි අපේ මාසික භාවනා වැඩසටහනේ අවසාන කොටස භාවනාවට අදාළ දේශනාවක් පවත්වමින් අපේ දැනුම බුද්ධිය ධර්මඥානය වඩාත් අවදි කර ගැනීමයි. මේ දිනවල ධර්මදේශනාවෙහි මාතෘකා හැටියට පවත්වාගෙන එන්නේ ඒ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ දස සංඥාවන් ගිරිමානන්ද සූත්‍රය ආශ්‍රය කරගෙන. එතකොට මේ හැඳින්වීම කළා. ඒ වගේම පහුගිය දේශනාවේදී අපි අනත්ත් සංඥාව ගැන මතු කරලා අනත්ත් කියන සංකල්පය බුදුදහමේ කොහොමද උගන්වන්නේ කියන එක පැහැදිලි කරලා දුන්නා. එතකොට අනත්ත් සංඥාව ඇති කර ගැනීමට අවබෝධ කර ගැනීමට මූලික වශයෙන්ම අපිට උපකාර වෙනවා මේ සත්වයා පුද්ගලයා හැටියට ගන්න නාම රූප ධර්මයන්ගෙන් සමන්විත වෙලා තිබෙන මෙන්න මේ පංචස්කන්ධය පිළිබඳව විභාගයක් විස්තරයක් పూర్ව දේශනාවලදී අනිත්‍ය සංඥාව ගැන සඳහන් වෙද්දී ඒ පිළිබඳව මා විස්තර කළා කියන එක මට මතකයි. ඊළඟට මේ අනාත්මතාවය හොඳින්ම වටහා ගන්නට තවත් අවශ්‍ය කරන ප්‍රධාන දහම් කාරණයක් තමයි සම්බුද්ධ ධර්මයේ සඳහන් වෙන හේතුඵල ධර්මතාවය. මේ කිසිම දෙයක් ඒක හේතුක නොවේ, අහේතුක නොවේ, ඊශ්වර නිර්මාණවාදී නොවේ. ඒ වගේම බ්‍රහ්මන් ආත්මන් කියලා දෙයක් උගන්වන්නේ නැහැ. බුදුදහමේ පැහැදිලිව පෙන්눔 කරන්නේ විවිධ හේතු නිසා ඵල හට ගන්නවය. ඒ හේතුඵල ධර්මය තමයි ක්‍රියාත්මක වන්නේ. ඒ තමයි අනවබෝධයෙන් යුක්ත පුහුදුන් ජනතාව සත්වයෝ පුද්ගලයෝ හැටියට අරගෙන කටයුතු සිද්ධ කරන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට හේතුඵල ධර්මය හොඳින් වැටහෙනවා නම් අන්න එයාට පින්නතුනි වඩාත් හොඳින් වැටහෙනවා ඉන් එහා දෙයක් නැහැ. හේතුඵල ධර්මතාවය පමණයි තිබෙන්නේ. ඒ හේතුඵල ධර්මතාවය හොඳින් අවබෝධ කරගන්න වටහා ගන්නට අවස්ථාව එනකන් අපිට පින්නතුනි අර කේමක හාමුදුරුවන්ගේ කතා ප්‍රවෘත්තියේ සඳහන් වෙන පරිදි
අපි පූර්ණ අවබෝධයකට පත් වෙන්නේ නැහැ. ෂණිකව දේශනා සාකච්ඡා පුහුණු අවස්ථාවලදී අපිට අනාත්මතාවය වැටහුණත් ආපහු සාමාන්‍ය ජීවිතය ගත කරනකොට එහෙම නැත්නම් මේ පංචස්කන්ධය ගුණයක් හැටියට එකට එකතු කරලා ගත්තාම ආයිත් අර ආත්මවාදී ස්වરૂපයකට නැඹුරු වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පාදය කියන එක බුදුදහමේම උගන්වනු ලබන විශේෂ ධර්ම සිද්ධාන්තයක්. ඒ මහා ගාම්භීර කාරණයක් හැටියට තමයි සඳහන් වෙන්නේ. එතකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හැම දෙයක්ම තම හේතු හෙවත් ප්‍රත්‍ය තියෙනවා. එතකොට යම් කිසි දෙයක් ඇතිවීමට හට ගැනීමට උපකාරක ධර්මයක් වෙනවා නම් එන්නේ ඒකට කියනවා ප්‍රත්‍ය ධර්ම කියලා හෙවත් හේතු ධර්ම කියලා. එතකොට ඒ හේතුන්ගෙන් යම් කිසි දෙයක් හට ගන්නවා නම් ඒවට කියනවා පච්චුප්පන්න ධර්ම ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා. මූලික කාරණයට හේතු වෙන දෙයට ප්‍රත්‍ය කියනවා. එහෙම නැත්නම් හේතුව කියලා කියනවා. ඒ හේතුවක් නිසා යම්කිසි ඵලයක් හට ගන්නවා නම් ඒකට කියනවා ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා. ඒ ප්‍රත්‍යෝත්පන්න ධර්ම වලට තව නම් දෙකක් භාවිත වෙනවා. එකක් තමයි පින්නතුනි සංකත ධර්ම කියලා. සංකත ධර්ම කියලා කියන්නේ සකස් වෙච්ච දේවල් හේතුන්ගෙන්. ඊළඟට තව වචනයක් කියනවා ඒකට කියනවා සංඛාර ධර්ම කියලා. එතකොට සංකත ධර්ම කියලා කිව්වත් සංඛාර ධර්ම කියලා කිව්වත් ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා කිව්වත් ඒ හැම වචනයකින්ම අපට පෙන්눔 කරන්නේ හේතු ධර්මයන් නිසා හටගත්තා වූ ඵල ධර්මයක්. එතකොට හේතු නිසා හටගත්තා වූ ඵල ධර්මයන් ගැන සඳහන් කරනකොට මේ විශ්වයට අයිති හැම දෙයක් පින්නතුනි. චිත්ත, චෛතසික, රූප. අපේ හිත කියන එකත් හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. චෛතසික ධර්මත් හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. ඊළඟට අනිත් මේ රූප සෑම දෙයක්ම හේතුන්ගෙන් හටගෙන තිබෙන්නේ. ඒතකොට හේතුන්ගෙන් හටගත්ත නැති එකක් තියෙනවා. ඒ හේතුන්ගෙන් හටගත්ත නැති දේ තමයි අපි ගිය වාරේ ප්‍රකාශ කළා සබ්බේ ධම්මා අනාත්තාති කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බේ ධම්මා අනාත්තාති සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති. ඒ කියන්නේ අනිත් සෑම දෙයක්ම හේතුන්ගෙන් ඇතිවෙච්ච ප්‍රතිඵල. නමුත් නිර්වාණය කියන්නේ නිර්වාණාවබෝධය කියන එක හේතුන්ගෙන් හටගත් එකක් නෙමෙයි. හේතු භංගා නිරුජ්ජති. හේතු නැතිවීම නිසා ඇතිවෙච්ච දෙයක්. ඒ නිසා ඒක ධම්මා කියන වචනයට තමයි නිර්වාණ ධම්ම. එතකොට නිර්වාණය කියන එක අපි ධම්ම ස්වરૂපේ නැතුව සබ්බේ සංඛාර කියන එකට දැම්මොත් එතකොට පින්නතුනි කෙනෙකුට හිතන්න පුළුවන් ඒ තුල සදාකාලික පවතින දෙයක් තියෙන්න පුළුවන් කියලා. හේතුන්ගෙන් නැති කියලා. එතකොට හේතුන්ගෙන් ඇතිවෙන ඵල චිත්ත චෛතසික රූප ඊළඟට හේතුගෙන් හට නොගත් ආධ්‍යාත්මික ජීවිතයේ බණ භාවනා කිරීමෙහි අවසාන ප්‍රතිඵලය තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒක හේතුවකින් හටගත්ත දෙයක් නොවේයි. ඒ නිසා ඒකට කියනවා අසංකාර විසංකාර
ඊළඟට සඳහන් කරනවා සංකත ධර්ම කියලා. එතකොට සංකතයෙන් ඈත් වෙච්ච අසංකතයි. ආන්නේ අසංකත නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට නම් ඊට මෙහා තියෙන හේතු ප්‍රත්‍ය ධර්ම අවබෝධ කරගන්නට ඕනේ. ඒ හේතු ප්‍රත්‍ය ධර්ම තමයි ඔය පටිච්ච සමුප්පාද කියන නාමයෙන් හඳුන්වලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්නතුනි මේ ලෝකයේ විශ්වයේ තුන් ලෝකයේම ඉන්න සත්වයෝ මේ සංසාර දුකෙන් වෙලී පැටලී ගැවසි අනන්ත අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයකට මූණ පාන්නේ. ඔන්න ඔය අසංකත වූ නිර්වාණ අවබෝධය කරගන්න නැතුව මේ හේතු ප්‍රත්‍යයන් ධර්මයන් අවබෝධ කරගන්න නැතුව වාසය කිරීම නිසා. එහෙම වීම නිසා මොකද වෙන්නේ? ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවේ සඳහන් කරනවා ආනන්දය මෙන්න මේ ධර්මතාවය අවබෝධ නොකරගත්ත නිසා අඥානා කියලා කියන්නේ ඒකයි. අනනුබෝධා කියලා කියන්නේ අවබෝධ කරගත්තේ නැති නිසා, කරගන්නේ නැති නිසා. අපපටි වේදා හොඳින් ඒක දැනගත්තේ නැති නිසා. එතකොට මේ ප්‍රජාව තන්තාකූල ජාතා. තන්තාකූල ජාතා කියලා කියන්නේ දැන් මේ පින්නතුන්ගේ ගෙවල් වලත් මීයෝ කැරපොත්තෝ ආදී සත්තු ඉන්නවනේ මෙහෙ බොහොම ඉන්නවා. දැන් නූල් එහෙම තියපු තැනක්, රෙදි තියපු තැනක විශේෂයෙන් නූල් බෝල ටිකක් එහෙම මීයෝ ගිහිල්ලා කැපුවොත් එහෙට මෙහෙට ඇදලා දැම්මොත් එතකොට පින්නතුනේ අපිට මේ හරියට අග මුල හොයාගන්න පුළුවන් ද නූල් ගොඩාක් තියෙන තැනකට මීයෙක් ගිහිල්ලා එහෙම මෙහෙන් කපලා දැම්ම. ඒක මහා අවුලක්. පැටලිල්ලක් වෙනවා. අන්න ඒකට තමයි තන්තාකූල ජාතා කියලා කියන්නේ. තන්තාකූල ජාතා. ඊළඟට ගුලා ගුන්ටික ජාතා. රෙදි වියන්නන් නූල් පිළිවෙලක් නැතුව තමන් වියන රෙද්දේ නූල් ටික එක තැනක දාලා කලවම් කරොත් එහෙම ඒක හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට මුංජ බබ්බජ භූතා. මුංජ බබ්බජ කියන තනකොළ වෙලලා ලනු කඹ අඹරන. එතකොට ඒ ලනුව යම්කිසි කාලයක් තිබුණට පස්සේ දිරලා පැත්තකට දාන. එතකොට ඒකේ හරි පිළිවෙලක් හොයන්න ගියොත් එහෙම හොයන්න බෑ. මේ උපමා තුනෙන්ම පෙන්눔 කරලා තියෙන්නේ මහා පැටලිල්ලකට, निराවුල් කරගන්න බැරි පැටලිල්ලකට පත් වෙන ස්වરૂපයක්. එතකොට මේ සත්වයෝ මිනිස්ය ඇතුළු මේ විශ්වයේ වාසය කරන සියලුම සත්වයෝ මොකද වෙලා තියෙන්නේ? ආධ්‍යාත්මික පැත්තෙන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම අර මීයන් විසින් කාලා අවුල් කරපු නූල් පන්දුවක් වාගේ. ඊළඟට පින්නතුනි රෙදි වියන්නන් එකට ගොඩ ගහලා නූල් පටලලා දාලා තියෙන වගේ. ඊළඟට අර තෘණ වර්ගයෙන් සකස් කරපු දිරපු ලණුවක මුලාග හොයන්න බැරුව වගේ. මේ සත්වයෝ සංසාරේ අප්‍රමාණ පැටලිලා අවුල් වෙලා වියවුල් වෙලා වාසය කරන ස්වરૂපයක් තියෙනවා. එන්නේ ඒ නිසා ඒ අය අපායන් දුක්ගතින් විනිපාතං සංසාරං නාතිවත්තති. මෙන්න මේ කියන්නා වූ මානසික ස්වરૂපය නිසා අවුල් වියවුල් වෙච්ච ධර්මාවබෝධයට නැඹුරු නොවිච්ච අවබෝධයෙන් ඈත් වෙලා තණ්හාවෙන් පීඩිත වෙලා සත්‍ය දකින්න නැතුව හේතුඵල ධර්ම අවබෝධ කරගන්න නැතුව වියවුල් වෙලා ඉන්න සත්වයෝ දුගති සංඛ්‍යාත මේ අපාය සැපයෙන් තොර වූ ස්වභාවයෙන් ඈත් වෙලා නැහැ. නාති වත්තති ගමන් කරන්නේ නැහැ. හැබැයි ආනන්ද මෙන්න මේ ස්වરૂපය මෙහෙම වුණත් මේ தত্ত্বය අවබෝධ කරගන්න
පහසු කාරණයක් නොවේ. හුඟක්ම අපහසු කාරණයක්. ඒ නිසා තමයි මේ සත්‍යෝ වෙලී පැටලී ඉන්නේ කියලා එක අවස්ථාවකදී දීඝනිකායේ මහා නිධාන සූත්‍රය මට මතක හැටියට ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරලා තිබෙනවා. ඒකම පින්නතුනි යම්කිසි කෙනෙක් මේ ස්වභාවය අවබෝධ කරගන්නව නම් ඒ වගේම ඒ ස්වභාවය අවබෝධ කර ගැනීමට නැත්තම් මේ සාංශාරික ස්වභාවයෙන් ඈත් වෙන්නට නම් යම්කිසි ශ්‍රමණේක් හෝ බ්‍රාහ්මණේක් හෝ ජරා මරණ කියන ස්වභාවය දන්නේ නැත්තම් ජරා මරණ සමුදය දන්නේ නැත්තම් ඒකේ නිරෝධය දන්නේ නැත්තම් නිරෝධ ගාමිනී පටිපදාව දන්නේ නැත්තම් අර හේතුඵල ධර්මයන්ට අනුව එබඳු පුද්ගලයෝ ශ්‍රමණේක්වත් බ්‍රාහ්මණේක්වත් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ ශ්‍රමණ බ්‍රාහ්මණ ස්වરૂපයෙන් හිටියත් ඒ ශ්‍රමණ සම්මතයේ විතරයි බ්‍රාහ්මණ සම්මතයේ විතරයි. නමුත් නියම සාමඤ්ඤත්තං වා බ්‍රහ්මඤ්ඤත්තං වා පැවිද්දේ හෝ මේ ධාර්මික ගමනේ ප්‍රතිඵල ලැබපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම දිත්තේව ධම්මේ සයං අවිඤ්ඤා සත්‍තිකත්වා මේ ආත්ම භාවයේම තමාගේ නුවණින් අවබෝධ කරගෙන සත්‍ය අවබෝධය ධර්මාවබෝධය ඇති කරගෙන ජීවත් වෙන කෙනෙක් කියලා මම ප්‍රකාශ කරන්නේ නැහැ කියලා. එතනදිත් පැහැදිලි වෙන්නේ පින්නතුනි ඔය ජරා මරණ ඇතිවීම හේතුව නැතිවීම නැති කිරීම කියන ඒ හේතුඵල ධර්ම අවබෝධයක් නැත්නම් එයා පැවිද්දෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ උපාසකෙක් හෝ උපාසිකාවක් වශයෙන් පිළින කරාට එයාට උපාසකත්වයේ එහෙම නැත්නම් පැවිද්දේ ප්‍රතිඵල නෙලාගත් කෙනෙක් නොවේයි. ඒ தത്വයටපත් වෙච්ච කෙනෙක් නොවේයි කියලා ඔය කාරණය පහදන අවස්ථාවේදී උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. තව දුරටත් කරුණු පැහැදිලි කරන ලෞතර බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධර්ම අවබෝධයෙහි ඇති වටිනාකම් දැන් අනවබෝධ කිරීම නිසා ඇතිවෙන අයහපතනේ ඔය හැම එකකින්ම ප්‍රකාශ කළේ. මහා අවුලකට වියවුලකටපත් වෙලා සතර ආපායෙන් නිදහස් වෙන්නේ නැතුව ඊළඟට පින්නතුනි ශ්‍රමණකම බ්‍රාහ්මණකම උපාසක උපාසිකාකමක් පෙන්눔 කරාට ඒ කියන තත්ත්වාවබෝධයක් නැතුව මේ සාමාන්‍ය විදිහට ජීවිතය ගත කරන්න. ඊළඟට සඳහන් වෙන්නේ යම්කිසි කෙනෙක් මේ කියන්නා වූ පච්චයන් පජානාති හේතුඵල ධර්ම දන්නවා නම් ඒ වගේම පච්චය සමුදය නිරෝධ මග්ග කියන මෙන්න මේවා දන්නවා නම් එබඳු පුද්ගලයාට කියනවා අරිය ශාවකෝ කියලා. අරිය ශාවකෝ. ඊළඟට එබඳු පුද්ගලයාට කියනවා දිට්ඨි සම්පන්නෝ කියලා. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනෙක්. ඊළඟට සඳහන් කරනවා දස්සන සම්පන්නෝ. එයා දර්ශන සම්පන්න කෙනෙක්. සේඛාය විද්‍යාය සමන්නාගතෝ. ආර්ය ශික්ෂණයෙහි යෙදී ගත කරන කෙනෙක් කියලා. ධම්මසෝතං සමාපන්නෝ. ධම්මසෝත කියලා කියන්නේ සෝතාපන්න කියලා කියන්නේ මේ විමුක්ති මාර්ගය නැත්තම් ඒ ගංගාවට බැසගත්තා කියන එකනේ. ධර්මයේ නැමැති සෝතසට සමාපන්න යොමු වෙච්ච කෙනෙක්. අරියෝ නිබ්බේධික පඤ්ඤෝ. මෙයා අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය මෙනෙහි කරන කෙනෙක්. අන්න එතන සඳහන් වෙනවා අමතද්්වාරං ආහච්ච තිට්ඨති. නිර්වාණය නැමැති දොරටුවට නැඹුරු වෙච්ච කෙනෙක් ඇතුළට ගිය කෙනෙක් කියලා. නිවන් දොරට පිවිසි කෙනෙක් කියලා. ඒ කවුද නිවන් දොරට පිවිසි කෙනා? අර පච්චය හේතුඵල ධර්ම හරියාකාරව දන්න පුද්ගලයා. එතකොට පින්නතුනි දැන් බුදුරජාණන් වහන්සේ ඔය හේතුඵල ධර්ම අවබෝධ කරගෙන උන්වහන්සේගේ ඒ හේතුඵල ධර්ම
දේශනා කිරීම ආකාර කීපයකින් කළා. එක ආකාරයක් තමයි මුලින්ම දෙවනි සතියේදී මේ පින්නතුන් අහලා ඇති මේ ඒ හේතුඵල ධර්ම ආවර්ජනය කළා. ප්‍රථම යාමේදී අනුලෝම වශයෙන් අවිජ්ජා පත්‍ය සංඛාරා ආදී වශයෙන් සඳහන් වෙන පරිදි දෙවනි යාමයේ මැදියමේදී පටිලෝම වශයෙන් නැවත ජරා මරණ ජාති භව උපාදාන ආදී වශයෙන් එහෙම ඊළඟට අලුයමේදී අර ආරෝහණ අවරෝහණ කියන දෙආකාරයට මුල ඉඳන් අගටත් අග ඉඳන් මුලටත් මේ පටිච්චසමුප්පන්න ධර්මය සිහි කරගත්තා අනුස්මරණය කළා. එතකොට ඒකම සඳහන් වෙනවා පින්නතුනි මේ පටිච්චසමුප්පාදය දේශනා කරපු ආකාර කීපයක්. එක ක්‍රමයක් තමයි බොහොම සංක්ෂිප්ත දේශනය. දෙවැනි ක්‍රමය තමයි මධ්‍යම දේශනය. තුන්වෙනි එක තමයි විස්තර දේශනය. එතකොට මේ සංක්ෂිප්ත දේශනාව සඳහන් වෙනවා පින්නතුනි චතුරාර්ය සත්‍යයේදී. මධ්‍යම ප්‍රමාණයෙන් දේශනා කරපු හේතුඵල ධර්මය පැහැදිලි වෙන්නේ අර 12 ආකාරයෙන් අවිජ්ජා පත්‍ය සංඛාර ආදී වශයෙන් සඳහන් කරන්නේ. ඊළඟට විස්තරාත්මකව දේශනා කරලා තිනවා ප ဋ ාණේදී. ප ဋ ාණේදී ඒ හේතුඵල ධර්මයම තමයි ආකාර කීයකින් දේශනා කළාද? සූවිසි ප්‍රත්‍ය 24කින් දේශනා කළා. ඒ 24න් පළවෙනි එක තමයි හේතුපත්‍යයෝ. හේතු භාවයෙන් උපකාර යම් යම් දේවල් තව දෙයක් ඇතිවීමට හේතුවක් වෙනවා. ඊළඟට ආරම්මන පත්‍යයෝ. අරමුණු වශයෙන් උපකාර වෙනවා. අධිපති පත්‍යය ප්‍රධානත්වය අනන්තර සමනන්තර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය උපනිස්සය පුරේජාත පච්ඡාජාත ආසේවන කම්ම විපාක ආහාර ඉන්ද්‍රිය ධාන මග්ග සම්පයුත්ත විප්පයුත්ත අත්තිපච්චේ නත්තිපච්චේ විගතපච්චේ අවිගතපච්චේ කියලා ওই විදිහට ඔන්න ඔය 24 තමයි සඳහන්. මේ සෑම දෙයක් ගැනම යම්කිසි පරිශ්‍රණයක් කරලා බැලුවාම ඒ දේවල් ඇති වෙලා තියෙන්නේ ඔන්න ඔය කියන්නා වූ කාරණා හේතු කරගෙන. දැන් එකපාරටම මේ පින්නතුන්ට වැටහෙන්නේ නැහැම කිව්වට. අපි මූලික වශයෙන් ඔය ලාංඡනේවත් ඔය ධර්ම කාරණාවල ඔළුවේ හිතේ තියාගෙන ඉන්නවා නම් ඉදිරියේදී අපිට කියන කරුණ වලදී පැහැදිලි වෙනවා. ආන්න විස්තර දේශනය කියලා කියන්නේ එන්නේ මේ දේශනාවටයි. ඒතකොට සංක්ෂිප්ත දේශනා ඒ වගේම මධ්‍යම ප්‍රමාණයේ දේශනා සහ විස්තර සහිත දේශනාව කියලා ඔය ආකාර තුනට පැහැදිලි කරනවා. එතකොට පින්නතුනි දැන් බුදුරජාණන් වහන්සේ ඔය කියන්නා වූ පටිච්චසමුප්පාද දේශනාව කෙනෙකුට අහන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ දැන් සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්මයන් පුරාගෙන ඇවිල්ලා ජයශ්‍රී මහා බෝධින් වහන්සේ සමීපයේ සම්බුද්ධත්වයට පත් වෙලා සත්සති ගත කරලා උන්වහන්සේ ආපු වැඩම කරලා බරණැසට ඇයි මේ පටිච්චසමුප්පන්න ධර්මයේ ඍජුව දේශනා කළේ නැති කියලා. උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇතුළත් මේ ධම්මචක්ක සූත්‍ර දේශනාව. පින්නතුනි අපි දැන් ඔය කියපු කාරණා වලින් වැටහෙන්නට ඇති ඇත්ත වශයෙන්ම ඒ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයේ සංක්ෂිප්තව දේශනා කිරීම. ඇයි එහෙම සඳහන් කරන්නේ? දැන් බලන්න දැන් මේ 12 ආකාරය ගැන සඳහන් කරද්දී අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන
විඥාන පත්‍ය නාම රූපාදී වශයෙන් සඳහන් වෙලා අන්තිමට ජාති පත්‍ය ජරා මරණ ශෝක. එතකොට චතුරාර්ය සත්‍යයේ මුලින්ම සඳහන් වෙන්නේ මොකක්ද? දුක්ඛ සත්‍යය. දුක්ඛ සත්‍ය කියන එක විස්තරාත්මකව පැහැදිලි වෙනවා මේ පංචස්කන්ධ දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. අනිත් කාරණා අපි පැත්තක තිබ්බොත් ජාති දුක ජරා දුක ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී වශයෙන් මෙන්න මේ දුක්ඛ ස්කන්ධය දුක් පොදියක් ගැන තමයි මේ සඳහන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට මේ සත්වයාට මේ ලෝකයාට අවබෝධ කරවන්නට ඕනකම තිබුණේ මොකද? මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න. දුක තමයි මූල කාරණේ. නැති කරන්න ඕනේ. එතකොට දුකෙන් නිදහස් වෙන්න නම් දුක ගැන අවබෝධයක් ඇති වෙන්න ඕන. දුක ගැන අවබෝධයක් ඇති කරගන්න නම් දුක ගැන දැනුමක් ඇති කරගන්න. දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. අපි මවාගත්ත හිතාගත්ත හිතෙන් ඇති කරගත්ත 아무තු ලෝකයක ජීවත් වුණත් ඔබ අප හැමදෙනාම ඉන්නේ දුක මත පිහිටා තිබෙන්නා වූ දේවල් තුල. එතකොට පින්නතුනි ප්‍රධානම වශයෙන් උන්වහන්සේ මතක් කරනවා මෙන්න මේ දුක්ඛ සත්‍ය මේක තමයි තිබෙන්නේ. ඊළඟට උන්වහන්සේ ඇයි ඒ දුකට හේතුව මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුකට හේතුව තණ්හාවයි. තණ්හාව වර්ග කීයද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට සත්වයා සංසාර දුකේ ඇලී ගැලී වාසය කරන අවස්ථාවේදී ඒක තමයි ඵලය. ඒ ඵලය ඇති වෙන්නට හේතුවක් වුණේ කුමක්ද? තණ්හාව කියන එක තමයි හේතුවක් වුණේ. තණ්හා හේතුවෙන් දැන් පංචස්කන්ධ කියන ඵලය ලැබිලා දුක් විඳිනවා. හේතුව සහ ඵලය දුක ඇතිවීම පිළිබඳව මතක් කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කාරණා දෙකක්. ඒ දෙකේ පළවෙනි එක තමයි නිරෝධ සත්‍ය. මේ හේතුන්ගෙන් ඇතිවෙච්ච දුක්ඛ ස්කන්ධය නැති කිරීම. ඵලය දුක්ඛ ස්කන්ධය නැති කරන්නා වූ හේතුව කුමක්ද? සීල සමාධි ප්‍රඥා යනුවෙන් ගොනු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි හේතුව. එහි ඵලය තමයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී කතා කරද්දී නිර්වාණය කියලා කියන්නේ. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ පළමු කොටම තමන් වහන්සේ අවබෝධ කරගත්ත හේතුඵල ධර්මය ආවර්ජනය කළා, මෙනෙහි කළා. මෙනෙහි කරලා ඊළඟට මම අවබෝධ කරගත්ත මෙන්න මේ හේතුඵල ධර්මතාවය කාටද දේශනා කරන්න කියලා හොයාගෙන යනකොට අවසානයේ පස්වග තවුසන් මුණ ගැහිලා 18 කෝටියක් දිව්‍ය බ්‍රහ්මයන් පිරිවරාගෙන චතුරාර්ය සත්‍ය නාමයෙන් උන්වහන්සේ පැහැදිලි කළේ කුමක්ද? හේතුඵල ධර්මතාවය. ඒ හේතුඵල ධර්මතාවය බොහෝම සංක්ෂිප්තාකාරයෙන් තමයි පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට පින්නතුනේ සංක්ෂිප්තව දේශනා කරපු හේතුඵල ධර්මයේ විවිධ අවස්ථාවල පැහැදිලි වෙලා තියෙනවා. අර උපතිස්ස කෝලිත සරියුත් මුගලන් දෙනමගේ කතා ප්‍රවෘත්තිය අස්සජී මහරහතන් වහන්සේ සක්මන් කරමින් ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ ළඟට ගිහිල්ලා ප්‍රශ්න කරනවා ඔබ වහන්සේ මොන විදිහේ ශාස්ත්‍රූන් කෙනෙක්ද අනුගමනය කරන්නේ? ඒ ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කරන ලද ධර්මයේ කුමක්ද? ඒ වෙලාවේදී
අසජි හාමුදුරුව බොහෝම කෙටියෙන් මේ හේතුඵල ධර්මය පැහැදිලි කරනවා. යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා. කොටසයි පැහැදිලි කළේ. අවබෝධ වුණා. මට මෙතනදී කියන්න ඕනකම තිබුණේ ආන සංක්ෂිප්තව මේ දේශනාව කළ අවස්ථාවක්. මොකක්ද එයින් අදහස් කරන්නේ? යේ ධම්මා හේතුප්පභවා. ප්‍රභාවිත කියන්නේ ඇති වෙනවා. යේ ධම්මා යම්කිසි ධර්මතාවයක් යම්කිසි දෙයක් හේතුප්පභවා හේතුන්ගෙන් හට ගන්නවා නම් තේසං හේතු තථාගතෝ ආහ එන්න ඒ ඇතිවෙන්නා වූ දේ හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ආන්නේ වායේ නිරුද්ධත්වය ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එවං වාදී මහා සමනෝ. ඒ බඳු වාද ඇති කෙනෙක් මේ මහා ශ්‍රමණයින් වහන්සේ. එතනින් පින්නතුනි ඊතා සංක්ෂිප්තව ඔබගේ ශාස්ත්‍රූන් වහන්සේ මොන විදිය කෙනෙක්ද? ශාස්ත්‍රූන් වහන්සේගේ ධර්මය කුමක්ද? කෙටියෙන් හඳුන්වලා දුන්නේ හේතුඵල ධර්ම දේශනා කරන්නා වූ ශාස්ත්‍රූන් වහන්සේ කෙනෙක්. එතනත් අපිට පේනවා ඒ කාරණේ. ඊළඟට පින්නතුනි අපි අහලා තියෙනවා තව කෙටි දේශනාවක්. ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇති කල එය ඇති වේ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මෙය ඉපදීමෙන් එය උපදී. ඉමස්මින් අසති ඉදං නහෝති. මෙය නැති කල එය නැති වේ. ඇති වේ. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මෙය නැතිවීමෙන් එය නැති වී යයි. බලන්න ඊතා සංක්ෂිප්ත ආකාරයට ඒ අවස්ථාවෙත් මේ පටිච්චසමුප්පාද ධර්මය එකක් ඇති වෙනකොට තව එකක් තිබීම නිසා ඒක ඇති වෙනවා, ඒක නැතිවීමෙන් නැති වෙලා යනවා. බොහොම කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද ධර්මය ලෝකවාසී සත්වයාට පින්නතුනි දේශනා කරද්දී තවත් ආකාර කීපයක් අනුගමනය කරලා තියෙනවා. සමහර විට මේ පින්නතුන් අහලා ඇති, සමහර විට අහලා නැතුව ඇති. ওই සූත්‍ර දේශනා කියවනකොට අපට පේනවා දැන් ওই සම්මාදිට්ඨි සූත්‍රය ආදී තැන්වලදී ඒ විවිධාකාරයේ ඒ පුද්ගලයින්ට අනුරූපව පුද්ගලයාගේ තියෙන මානසික සහ පැවැත්මේ ස්වභාවය පදනම් කරගෙන ඒ කෙටියෙන් දේශනා කරපු සූත්‍ර දේශනාව තව විස්තරාත්මකව අර 12 ආකාරයෙන් දේශනා කරනවා. ඒ 12 ආකාරය තමයි මේ පින්නතුන් අහලා ඇති අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ. මෙන්න මේ මහා දුක්ඛ ස්කන්ධයකට හේතු වෙනවා. එතනදී අවිජ්ජා පත්‍ය සංඛාර, අවිද්‍යාව තමයි ප්‍රධාන පළවෙනි කාරණය නෙමෙයි. පටිච්චසමුප්පාදේ එකක් කියලා නැහැ. නමුත් මූලිකව හේතු වෙනවා. අර බුදුහාරෝ එක අවස්ථාවකදී දේශනා කළානේ මහණෙනි මේ සංසාර ස්වභාවය ගැන සොයද්දී මේ සසර මුල මොකක්ද කියලා හොයාගන්න බෑ. එතන අදහස් දෙකක් එනවා. සංසාරයේ මුල කියලා කිව්වහම දැන් මම, මගේ පියා, මව, ඒ ආගේ දෙමව්පියන්, ඒ ආගේ මව, ඔය ආදී වශයෙන්ුත් ඉතිහාසයට යන්න පුළුවනි. ඒකම මේ සසර ගමනට හේතු වෙන කාරණේ මොකක්ද?
කියලා කල්පනා කරනකොට ඒකෙත් මුල මොකද්ද කියලා හොයාගන්න බෑ. ඒ අර්ථයෙන්ුත් ගන්න පුළුවන්. ඒතර අවිද්‍යාව මුල් වෙනවා සංඛාරවලට. ඒ ඉගන්නන පිළිවෙත එකක්නේ. නමුත් පින්නතුනි වේදනාවේ මූල හේතුව වෙන්නත් පුළුවන්. ඒතකොට මේක ධර්ම චක්‍රයක්. චක්‍රයක මුල නැහැනේ. නමුත් ප්‍රධාන වශයෙන් බලපාන කාරණේ ප්‍රථම කොට මතු කරලා පෙන්නවා දේශනාවලදී. ඒ නිසා පින්නතුනි මේක බොහොම ලස්සන උපමාවකින් තියෙනවා බුදුහාඳුරෝ පටිසමුප්පාද 12 ආකාරය දේශනා කරනකොට ආකාර 4ක් අනුගමනය කරලා තියෙනවා. ඒ ආකාර 4න් 4 කොහොමද පෙන්වන්නේ? අපි හිතුවොත් එහෙම දැන් ඔය ලංකාවේ නම් ගොඩක් වෙලාවට තියෙනවා පින්නතුනි කැලේ යනවා මේ වැටවල් බඳින්න, ඊළඟට ওই වරිච්චි බිත්ති ගෙවල් හදනකොට ඒව බඳින්න මේ පෝටවැල්, කබරසවැල් කියලා වැල් වර්ග තියෙනවා. මේ ගිය. ඉතින් පොඩි පොඩි ඒවානේ මදු වැල් ආදී වශයෙන් සඳහන් වෙන්නේ. අර පෝට කබරස කියන මේවා තමයි අරගෙන කපාගෙන ඇවිල්ලා වරිච්චි බිත්තිය බඳින්නේ ආදී වශයෙන් වැට හේනේ කොටුවේ ගන්න. දැන් මේ අපි හිතුවොත් එහෙම යම්කිසි පුද්ගලයෙක් කැලේට යන වැල් කපන්න. මෙයා වැලක මුල දකින්න. දැකලා මොකද කරන්නේ? එතෙන්ට කිට්ටු වෙලා හිමිහිට මුලින් කපලා ඇද ගන්න. ඔන්න ඒක ක්‍රමයක්. ඊළඟට පින්නතුනි තවත් පුද්ගලයෙක් යනවා කැලේට. මෙයාට වැලේ මුල නෙමෙයි දකින්නේ, වැලේ මැද හරිය. මැද හරියෙන් කපලා මෙයා අග්ගිස්සට යනකම් අදින. තවත් එක්කෙනෙක් වැලේ දැකලා තින්නේ මේ අග්ගිස්ස හරිය ලපටි කොලත් එක්ක. මෙයා හැමීට අර පැත්තෙන් ඇදලා නැත්තම් කිට්ටු වෙලා මුලට ඇවිල්ලා කපා ගන්නවා. අනිත් කෙනා මැද ඉඳලා මුලට යනවා. දැන් බලන්න ඔය වැල් කපන්න ගිය මිනිස්සයා 4 ආකාරයකින් වැල් ගන්න. මුලින් ඉඳන් අගට, අගේ ඉඳන් මුලට, මැදින් මුලට, මැදින් අගට රෝල් කරගෙන එනවා. ඉතින් තමන්ගේ වැඩේ කරගන්නවා. ඌ වගේ බුදුරජාණන් වහන්සේ මුල ඉඳන් අගට මේ පටිච්ච සමුප්පාද දේශනාව කරන අවස්ථාවේදී අන්න මුල හැටියට ගත්තා ප්‍රධානම බලපාන එකක් නිසා, බලවත් එකක් නිසා. මොකද්ද? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන කාරණේ මුල් කරගෙන ඊළඟට ජරා මරණ ඒ විදිහට ගන්න හේතුව තමයි පින්නතුනි මේ කම්ම වට්ට, විපාක වට්ට, කිලේශ වට්ට කියන කාරණාවලට කර්මය ඇතිවීමට, විපාක ඇතිවීමට, කෙලෙස් ඇතිවීමට ප්‍රධානම එකක් තමයි අවිද්‍යාව. අවිද්‍යාව නිසානේ පින්නතුනි අපි කර්ම රැස් කරන්නේ, සංස්කාර කියලා. ඊළඟට අවිද්‍යාව නිසානේ ඒ කර්මයන්ට විපාක අපට ලැබෙන්නේ. ඊළඟට අවිද්‍යාව නිසානේ පින්නතුනි කෙලෙස් වර්ධනය වෙන්නේ. ඔන්න ඔය කියන්නා වූ කම්ම, විපාක, කෙලෙස් ඇතිවීම සඳහා මූල කාරණයක් වෙනවා. එකම කාරණේ නෙමෙයි, ප්‍රධාන කාරණයක් වෙන නිසා ඒ පුද්ගලයාට එබඳු කෙලෙස් වලින් භරිතව වාසය කරන කෙනෙක් දැක්කම එන්න එයාට මොකද කරන්නේ? අර අවිද්‍යා පත්‍ය සංඛාරා කියන ආකාරයෙන් මේ දේශනාව සිද්ධ කරනවා. දැන් අපටත් ඒක හුඟක් ගැළපෙනවා. මොකද අපිත් පින්නතුනි මේ කර්ම රැස් කරන්නේ ඇයි? සංඛාර ගොඩනගන්නේ ඇයි කියන ප්‍රශ්නේ අපෙන් ඇහුවොත් ඊට මූලික හේතුවක් වෙන්නේ කුමක්ද? අපි මේ සංසාර ස්වභාවය හරියාකාරව විසඳාගෙන දැනගන්න පුළුවන් ශක්තිය අපිට නැතිකම.
අවබෝධය නැතිකම. ආන්නේ අවබෝධය නැතිකම නිසා තමයි අපි කර්ම රැස් කරන්නේ. ඒ අනුව තමයි ඒ සංඛාර විඥාන ආදී වශයෙන් පහළ වෙන්නේ. අන්න වැලේ මුල ඉඳලා අගට ගලවාගෙන එනවා වගේ බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කළ අවස්ථා කොච්චරවත් තිබෙනවා. ඊළඟට අනිත් කාරණේ තමයි පින්නතුනි, දැන් අපි සමහර පුද්ගලයෝ ජීවිතේ බොහෝ දේවල් වලදී මමත්වය කියන එක බොහොම තදින් අල්ලගෙන ඉන්නේ. මමත්වය බොහොම තදින් අල්ලගෙන අන්ධීකරණ ස්වභාවයට අන්ධ භාවයටපත් වෙලා මේ පංචකාම සම්පත් පිළිබඳව ඇලී ගැලි ඒවායෙහි මූර්ජිතව වාසය කරනවා. බුදුහාඳුරෝ දේශනා කළානේ පින්නතුනි, මේ ලෝකේ ජීවත් වෙනකොට අමුච්චිතෝ අගතිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිභුංජති. දැන් මේ පංචකාම සම්පත් පරිහරණය කරන ගිහි අයට ඒව පරිහරණය කරන්න ඕන විදිහයි ඔය දේශනා කළේ. කොහොමද? අමුච්චිතෝ මූර්ජාවටපත් වෙන්න එපා. සිහි මූර්ජා වෙනවා හිත සමහර. අමුච්චිත කියන්නේ ඒකයි. සිහි මූර්ජා වෙනවා වගේ වෙන්න එපා මේ පංචකාම සම්පත් වලට. ලස්සන දෙයක් දැක්කහම සමහරු බලාගෙන ඉන්නව කට ඇරගෙන. මැස්සෙක් ගියක් දන්නේ නැහැ. ආන්න මූර්ජා වෙලා. එහෙම වෙන්න එපා. ඒක පරිහරණය කරන්න අගතිතෝ ගතිත වෙන්න එපා. දෙඩිසේ ඇලෙන්න එපා. අමුච්චිතෝ අගතිතෝ අනජ්ජාපන්නෝ. සමහරු ඉන්නවනේ ඒ දෙහිම ඒකේ ඇතුළට කිඳා බෑ. බණක් දහමක් ආගමික දෙයක් ගුණ ධර්මයක් මොකුත් නැහැ. සිකුරාද කියලා කියන්නේ විනෝද වෙන දවස. බුදුහාමුදුරුවෝ වැඩියත් යන්නේ නැහැ මෙතෙන්ට. ආන්න අමුච්චිත වගේ අනජ්ජාපන. එහෙම වෙන්න එපා. ඊළඟට ආදීනව දස්සාවි. මේ මොනවා කළත් අන්තිමට මේකේ ප්‍රතිඵලය දුකක්. මේ නිකන් తాවකාලික මතු පිටින් පෙනෙන දෙයක් විතරයි තියෙන්නේ. දුක් ගොඩක්. එහෙම කල්පනා කරනවා. ඊළඟට නිස්සරණ පඤ්ඤෝ පරිභුංජති. සංසාර ගමන යන අපිට මේවා මේ පරිහරණය කරන්න උනාට මෙතනින් ගොඩ යන්නේ කවදාද? නිස්සරණ පඤ්ඤෝ පරිභුංජති. යම් දවසක පුළුවන් නම් මේ දුක් ගොඩෙන් ගොඩ යන්න එන්න ඒ දක්වා විතරයි මම මේ පණ ගැට ගහ ගන්නයි මේක කරන්නේ. බලන්න කොච්චර හොඳද කියලා. එච්චරම එහාට නොගියත් යම් කිසි ප්‍රමාණයකට හරි මූර්ජා වෙන්නේ නැතුව සිහි මූර්ජා වෙනවනේ නිකන් සර්ප විසෙන් මූර්ජා වුණා වගේ තමයි. එහෙම වෙන්නේ නැතුව මේක මොකද අපිට එහෙම වෙන්න ඕනේ? අපිට පින්නතුනේ අවුරුදු 300ක් 400ක් එහෙම ඉන්න පුළුවන් නම් මූර්ජා වුණත් කමක් නැහැ. හෙට වෙනකොට අපිව ස්වාභාවික විදිහේ මූර්ජා වෙයිද නැහැ. ආන්නේ භයානකත්වය නිසා තමයි මේක නිස්සරණ පඤ්ඤෝ පරිභුංජති. නිස්සරණ අධ්‍යාසේ සංඝයා වහන්සේලාට එහෙමනේ උපදෙස් දීලා තියෙන්නේ. බ්‍රහ්මචර්යානුග්ඝාය කියලා. උතුම් වූ ජීවිතයක් ගත කරවීමේ පරමාර්ථයෙන් සිව්පස පරිභෝගය කරන්න. ඉතින් ඒ හැටියටම නැතත් ඔය ගිහියෝ ගැන සඳහන් කරද්දිත් ওই විදිහට සඳහන් වෙනවා. මූර්ජා වෙන්න එපා. ඒ දේවල් වල පිසු හදාගන්න එපා. සාමාන්‍ය වශයෙන් කිව්වොත්. මේවෙන් ඈත් වෙන්න මේ අපිට ලැබිච්ච සම්පත්තිය පාවිච්චි කරනවා හරි විදිහට. එතකොට පින්නතුනි දැන් සමහරු එන්නේ ඒ ලැබෙන්නා වූ වේදනාව විඳීම අංක 1 කරගෙන ජීවත් වෙනවා. ඒ විඳීම අංක 1 කරගෙන ජීවත් වෙන කෙනා
සුළු දේදී පවා පින්නතුනි ඒක මහා රසවත් දෙයක් ප්‍රණීත දෙයක් හැටියට අල්ලගන්න. අහෝ සුඛං මීට වැඩිය සැපක් නම් මට ඇත්තේ නෑ. මේක තමයි උපරිම සැප කියලා. ඇත්ත පංචකාම සම්පත් බුදුහාර දේශනා කරන්නේ. අත්ති භික්ඛවේ අස්සාදු ආස්වාදයක් තියෙනවා. අත්ති භික්ඛවේ ආදීනෝ ආස්වාදයට වැඩිය මහ විශාල ආදීනෝ කොටක් තියෙනවා. ඕකනි භයානකත්වය. අත්ති භික්ඛවේ නිස්සරණෝ හැබැයි ඔබට පුළුවන් නම් මේකෙන් ඉවත් වෙලා යන්න දුකට වැටෙන්නේ නැතුව එන්නේ ඒක තමයි කල යුත්තේ කියලා. ඕක අපිට පින්නොත්නේ අවුරුදු 15 16 දී තේරෙන්නේ නැහැ. 20 25 දිත් නැහැ. 40 දී 50 දිත් නැති වෙන්න පුළුවන්. දැන් ඉතින් 60 70 දී නම් තේරෙන්න ඕන. බණ දහම් ආරකට 60 70 දී තේරෙන්න ඕන. 60ක් නැති වුණත් තේරෙන්න. අන්න ඒ වගේ ස්වરૂපයෙන් ඉන්න අවස්ථාවේ ඉන්න පුද්ගල ආදීන්ට යොමු වෙනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා දේශනා මේ හේතුඵල ධර්ම දේශනා කරද්දී ආරම්භ කරන්නේ කොහෙන්ද? වේදනා. වේදනා පත්‍ය තණ්හා. ඔය ඇලිලා ගැලිලා පැටලිලා හිටියට මෙන්න ඔය වේදනාව මුල් කරගෙන තමයි ඊට පස්සේ වේදනාවෙන් ටිකක් එහාට යන තණ්හාවක් ඇති වෙන්නේ. විඳලා විතරක් නවතින්නේ නැහැ නේ පින්නතුනි. තණ්හාව ඇති. ඔය වේදනාව ගැන සඳහන් වෙද්දි මම මේ උදේත් මතක් කළා එක මහත්මයෙකුට මේ අටුවා පොතක තියෙන පින්නතුනි අංගුත්තර නිකාය චතුස්ක නිපාතේ වේදනාව ඇති වෙනවා ඊට පස්සේ අඩු වෙලා යනවා. දැන් මේ පින්නතුන් දැකලා තියෙනනේ වැව්. අපි මේ කැම්බරාහෙම යනකොට අර තියෙන ලොකු ජෝර්ජ් ලේක්ද මොකද්ද කියලා අපි සමහර කාලවලට යනකොට පේනවා මුළු ලේක් එකම ඩ්‍රයි වෙලා හැබැයි තනින් තන තියෙන වලවල් වල විතරක් වතුර පිරලා තියෙනවා. ඊට පස්සේ තව කාලෙක යනකොට ඒ වලවල් පේන්නේ නැහැ වතුර සෑහෙන පිළි. තව ටිකක් කල් යනකොට හොඳටම පිළිලා. ආය යනකොට ආපහු වේලිලා වලවලුත් හිඳිලා. ඕවගේ පින්නතුනි මේ සත්වයා මුලින්ම පටිසන්ධියත් සමග මේ විඳීම් වලට යොමු වෙනවා. ඒ විඳීම් වලට යොමු වෙන සත්වයා මව් කුස ඇතුලේම යම්කිසි ප්‍රමාණයකට සැපත සතුට ඕවා විඳිනවා. මනසින්. ඒක හරියට අර ලේක් එකේ පොඩි පොඩි වලවල් මේ පිරුණාම වගේ විඳීමේ ස්වභාවය. ඊළඟට දැන් මේ පංචස්කන්ධය පහළ වුණාට පස්සේ මෙලොවට දැන් ওই ඉන්ද්‍රිය ටික මතුවෙනවා. ඔන්න පින්නතුනේ අර මහ වැහි වහලා අර මේ පොකුණට වැවට දැන් එක එක පැති වලින් එනෝනේ වතුර. දැන් මේක පිරීලා ටික ටික. වැස්ස බාගෙට දවස් දෙක තුනක් පටන් ගත්තා වගේ තමයි පොඩි කාලේ. තරුණ කාලේ වෙනකොට හරියට මහා වර්ෂාව වැහැලා මුළු මේ වැවම පිරීලා තියෙනවා වගේ. ඊළඟට මොකද වෙන්නේ? ආපහු අවුරුදු 50 60 යනකොට ආයි වියලි කාලේ එනවා. එතකොට පින්නතුනි ආපහු ඔන්න අර වැවේ පතුල පැත්තට ගිහිල්ලා. ඊළඟට 80 90 වෙනකොට අර කුහර ටිකත් වේලිලා ගිහිල්ලා. දැන් වැවේ වතුර හිඳිලා. ඔන්න අපි විඳින වේදනාව ওই විදියට දැන් 80 කෙනෙක් හිටියොත් හිතා යන්නේ එහෙමනම් එකක් නැහැ කියලා. ඉතින් කෙසේ හෝ අර අපිට සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරනකොට ඔන්න ඔය ආකාරයට තමයි වෙන්නේ. ආපහු මොකද වෙන්නේ? මේවා නිකන් දරලී වගේ වටපත් වෙලා අර විඳීම කියන එක නැහැ. එතකොට ඔතන තියෙන භයානකත්වය එතනින් ඒක නවතින්නේ නැහනේ. ඒ විඳීම පදනම් කරගෙන අපි ඊට පස්සේ තණ්හාව ගොඩනගා ගන්න. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය තණ්හා විතරක් නෙමෙයි ඊට පස්සේ ඇලෙනවා තදටම ඇලෙනවා. ඊට පස්සේ භවය සකස් කරනවා. ආපහු ජාති ජරා ව්‍යාධි මරණ. ඒ හින්දා අපි පින්නතුනේ ඒවා සීමාවක් නැතුව කෙරෙන එක තමයි. ඒකට බුදුහාරෝ ඔන්න දෙවනි ක්‍රමේ තමයි අර වැල් කපන්න ගිය මිනිස්සයා මැදින් දැකලා
අග්ගිස්සට කපාගෙන එනවා වගේ ඔන්න ඔය ටික මතු කරලා දැන් මේ ශ්‍රාවක පිරිසට දේශනාව සිද්ධ කරනවා. ඊළඟට එතකොට එතෙන්දි මොකද වුනේ? එතෙන්දි ප්‍රකට කරගත්තේ වේදනාව. වේදනාව පදනම් කරගෙන ඊටු ටික දේශනා කළා. එතකොට මේ හේතුඵල ධර්ම ඒ තුලින් මතු කරලා තියෙනවා. ඊළඟ කාරණේ තමයි පින්නතුනි දැන් අපි වැලේ මැදෙන් කපලා මුලට යනවනේ. දැන් මේ අගටනේ ගියේ. ඒ මොකක්ද මුල මතුවෙන්නේ කොහෙන්ද? මැද හරිය. දැන් අපිට ජීවත් වෙන්න ඕන කරන ආහාර වර්ග 4ක් තියෙනවනේ. කබලින්කාර ආහාරය, පස්ස ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය කියලා. ඕවා නැතුව ජීවත් වෙන්න බෑ. කබලින්කාර ආහාර මේ පින්නතුන් දාන්න. ඒ ගැන විස්තර ගොඩක් කියන්න යන්නේ නැහැ මම. කැබලි කොට කන්න ආවුවා. ඒවනේ පින්නතුනි ඔය කජ්ජ, භොජ්ජ, ලෙය්‍ය, පෙය්‍ය කියලා 4කින් සඳහන් වෙන්නේ. කන බොන, ලෙවන බොන ආදී වශයෙන්. ඊ අයිස්ක්‍රීම් වගේ වල ඒව කාලා නිකන්. ඒකට ලෙය්‍ය කියලා කියන්නේ. එතකොට මේ කජ්ජ, භොජ්ජ, ලෙය්‍ය, පෙය්‍ය ආදී දේවල් ඕන කරනවා මේ ශරීර කූඩුව නවත්තා ගන්න. එක එක විදිහට. ඊළඟට ස්පර්ශය, මනෝ සංචේතනය සහ විඥානය. එතකොට අපිට මෙතෙන්දී ප්‍රකාශ කරන්න ඕනකම තියෙන්නේ දැන් මේවා ලබා ගැනීමට අපට ඕන කරන්නේ මූලිකව අපිව මේ උනන්දු කරවන්නේ මොකකින්ද? තණ්හාවෙන් පින්නතුන්. ආසාවෙන්, උවමනාවෙන්. ජීවත් වීමේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය අර පරිසුද්ධ වූ ජීවිතයක් ගත කරන අදහසයි කියලා එන්නේ බණ දහමක් ඇහුවොත්. නැත්තම් අපිට මේවා එකතු කරගන්න කන බොන ආදී දේවල් එකතු කරගන්න ආසාවක් යම්කිසි එනවා. සිවුම් ආකාරයකට. අන්න බුදුරජාණන් වහන්සේ දැන් ඒ දේශනාව කරනවා තණ්හාව මූලික වෙනවාය. ඊළඟට පින්නතුනි තණ්හාව නිසා මොකද ඇති වෙන්නේ? වේදනාව ඇති වෙනවා. වේදනාව ඇති වෙන්නේ මොකක් නිසාද? ස්පර්ශය නිසාය. ස්පර්ශය ඇති වෙන්නේ මොකක් නිසාද? සලායතන නිසාය. සලායතන ඇති වෙන්නේ කුමක් නිසාද? නාම රූප. නාම රූප ඇති වෙන්නේ විඥාන. ඊළඟ විඥාන ඇති වෙන්නේ සංඛාර. සංඛාර ඇති වෙන්නේ අවිද්‍යාව කියලා ඔන්න දැන් වැලේ මුලට ගියේ. බලන්න මේ දේශනාවේ තියෙන ස්වરૂපය. ඔන්න ඔය ආකාරයට දේශනා කරන අතරේදී ඊළඟට පින්නතුනි සඳහන් කරනවා උන්වහන්සේ අනිත් කාරණේ. දැන් සමහර අවස්ථාවලදී අපිට පැහැදිලි වෙනවා මේ දේශනය මුල ඉඳන් අගට වගේම අග ඉඳන් මුලටත් පැහැදිලි කරපු අවස්ථාවන්. ජරා මරණ දැන් ඔය මේ පින්නතුන් නැති මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සම්මා දිට්ඨි කියලා සූත්‍රයක්. ඒ සම්මා දිට්ඨි සූත්‍රයේදී පැහැදිලි වෙන්නේ ජරා මරණයට හේතු වෙන්නේ කුමක්ද? ජරා මරණ වලට හේතු වෙන්නේ ජාතිය, ජාතියට හේතු වෙන්නේ කුමක්ද? ඔය ආදී වශයෙන් විස්තර වෙනවා. එතකොට ඔන්න ඔය බුදුදහමේ පටිච්චසමුප්පාද දේශනාව ඔන්න ඔය ආකාරයටත් පැහැදිලි කරලා තියෙනවා පින්නතුනි. ඉතින් අපි ඔය ප්‍රාම පටිච්චසමුප්පාදය ගැන විස්තර කළේ නැහැ. පටිච්චසමුප්පාදය හා සම්බන්ධව ධර්මයේ සඳහන් වෙන ඊටා සුළු කාරණා ටිකක් හඳුන්වා දීමක් කළේ. එතකොට පටිච්චසමුප්පාදයේ මේ 12 ආකාරයෙන් විස්තර කරලා තියෙන කරුණු ගැන සඳහන් වෙද්දී හිතද්දී පින්නතුනි ඒ ඉගෙන ගන්න ක්‍රම කීපයක් තියෙනවා. දැන් ඔය දේශනා ස්වරූපේ තමයි මා මේ පින්නතුන්ට මතක් කරලා දුන්නේ. ඊළඟට අපි අර්ථ වශයෙන් ආදී ඒ දේශනා ස්වරූප ගැන අවබෝධයක් ඇති වෙනවා. අපි අද දවසේදී එක කාරණයක් විතරක් ගත්තොත්
ඒ කාරණේ සම්පූර්ණයෙන් පැහැදිලි කර දෙන්නට අවස්ථාව මදි වේවි. මොකද්ද අර මුලින් ඉඳන් අගට දේශනා කරපු ක්‍රමයේ වැලේ මුලින් අල්ලගෙන අගට යන පිළිවෙතේදී උන්වහන්සේ දේශනා කරේ අර කම්ම වට්ට විපාක වස්ස කිලේශ වට්ට ඇති වෙන්නට ඔබට මට උපකාර වෙන හේතු වෙන මූලික වෙන ධර්මය කුමක්ද? ඊට හේතුව කුමක්ද? ඊට හේතුව අවිද්‍යාවයි. ඒ ධර්ම න්‍යායට අනුව අවිද්‍යාව කියන වචනේ අවිද්‍යාව අවිද්‍යා පච්චය සංඛාරා. එතකොට සංඛාරවලට හේතුවක් උනේ අවිද්‍යාවයි. ඊළඟට හේතුයේ ඵලයක් වෙච්ච සංස්කාර ධර්ම හේතුවක් වෙනවා කුමකටද? විඥාණයට. හේතුව නිසා ඵලයක් හටගන්නවා. ආයි ඒ ඵලය හේතුවක් බවට පත් වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි. ඔය ප ဋ ාණය කියවන්න සූවිසි ප්‍රත්‍ය කියන්නේ. බුදුහාඳුරු බුද්ධත්වය කියන එකට තවත් අපිට මහා ගෞරවයක් ඇති වෙනවා. තිබුණටත් වැඩිය. මොකද මෙච්චර විෂද විදිහට මෙච්චර ගැඹුරු ආකාරයෙන් බලන්න කොච්චර ඉහළ මානසිකත්වයක් තියෙන්න ඕනද කියලා. හේතු වෙන ධර්මතා. එතකොට පින්නතුනි අවිද්‍යාව කියන එක ගැන සඳහන් වෙන්නේ හැම තැනකම වගේ මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං, සමුදයේ අඥානං, නිරෝධේ අඥානං, නිරෝධගාමිනී පටිපදාය අඥානං. දැන් අපි කර්ම රැස් කරන්නේ මොකද? මෙන්න මේ සත්‍ය අවබෝධය නැති නිසා. දුක, සමුදය, නිරෝධ, මග්ග. දුක දුකට හේතුව නිවන සහ නිවනට මග. පූර්ණාවබෝධය නැති නිසා තමයි අපි මේ අර සිහි මූර්ජා වෙන්නේ මේ පංචකාම සම්පත්තිය. සිහි මූර්ජා වෙන්නේ ඒකයි. එතකොට මෙන්න මේ අවිද්‍යාව ගැන සඳහන් වෙනවා පින්නතුනි. අපි වචනාර්ථය ගත්තොත් එහෙම ගුණධර්ම ඒ වගේම තමන්ට එකතු කරන්න, රැස් කරන්න, පුරන්න නුසුදුසු කියන අර්ථයෙන් රැස් කළ යුතු නැහැ, පිරිය යුතු නැහැ, එකතු කළ යුතු නැහැ කියන අර්ථයෙන් නැත්තම් නුසුදුසු කියන අර්ථයෙන් කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත ආදී දේවල් වලට යොමු වෙන්න සිද්ධ වෙන නිසා දැන් කාය දුෂ්චරිත, මනෝ දුෂ්චරිත, වාග් දුෂ්චරිත කියන මේවා සුදුසු දේවල් නෙමෙයිනේ. ඒ සුදුසු දේවල් නොවේයි උනත් එබඳු ආකාරයෙන් හැසිරෙන්න, ජීවත් වෙන්න සිදුවෙන නිසා, සිදුවීමට හේතු වෙන නිසා එබඳු ස්වરૂපයකට කියනවා අවිද්‍යාව කියලා. ඊළඟට පින්නතුනි මේ වචනේ තේරුම විඳීමට කැමති නැති දේවල් විඳින්න වෙන නිසා ඊළඟට විඳීමට කැමති දේවල් විඳින්න නොලැබෙන නිසා අවිද්‍යාව කියලා කියනවා. දැන් අපි කැමති නැති දේවල් තියෙනවානේ විඳින්න. ඒ විඳින්න කැමති නැති දේවල් විඳවන්නට අවස්ථාව උදා කරවන්නේ මොකක් නිසාද? අවිද්‍යාව කියන ස්වરૂපය නිසා. අපි කැමතිනේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති කියලා. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ නිර්වාණ සුවය කියන ඉහළ මානසික මට්ටමක් අපි ගමු. එබඳු තත්ත්වයෙන් පුද්ගලයා ඈත් කරවන්නේ මොකක් නිසාද?
අවිද්‍යාව නිසා. අර වචනාර්ථය අවිද්‍යාව. අයන්න කියන්නේ පහ වෙනවා. විද් කියන්නේ විඳිනවා. අවිද්‍යාව කියන්නේ විඳිය යුත්ත නොවිඳින නිසා. ඊළඟට අවිද්‍යාව කියන එක කියනවා නොවිඳිය යුත්ත විඳවන නිසා. එක අර්ථයක් වෙයි. ඔය පාලි භාෂාවේ අර්ථ පින්නතුනි විවිධාකාරයෙන් දෙනවා. කෙටියෙන්ම අපි කිව්වොත් අපිට දුක් සමූහයකට පත් කරවන්නට හේතු වෙන නිසා ඒ බඳු මානසිකත්වයකට කියනවා අවිද්‍යාව කියලා. අනිත් එක තමයි මේ ස්කන්ධ පංචකය. ඒ වගේම මේ සත්‍යය ස්කන්ධ පංචකයේ තියෙන රාශ්‍යාර්ථය හෙවත් එකතුව මෙන්න මේකයි. මෙතනින් එහා දෙයක් නැහැ. ඒ වගේම නොවෙනස්ව පවතින උත්තරීතර తত্ত্বය නිර්වාණය කියන මේ අවබෝධය නැහැ. එන්නේ අවබෝධය නොමැතිකමත් අවිද්‍යාවේ ලක්ෂණයක් හැටියට සඳහන් වෙනවා. ඊළඟට පින්නතුනි විවිධ ගතිවල සත්වයා උත්පාදේ ඇති කරවීමට හේතු වෙන නිසා අවිද්‍යාව කියලා කියනවා. ඔය විදිහට පින්නතුනි විවිධාකාරයේ අර්ථ මේ අවිද්‍යාව කියන වචනය හා සම්බන්ධව ප්‍රකාශ වෙනවා. නමුත් මූලාර්ථය තමයි දුක, සමුදය, නිරෝධ, මග්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව අනවබෝධය, අපපටිවේදය, නොදැනීම තමයි අවිද්‍යාව කියලා විස්තර වෙන්නේ. එතකොට ඒ අවිද්‍යා ස්වરૂපය නිසා තමයි තණ්හාව ගොඩ නැගෙන්නේ. අපි අවිද්‍යාව කියන එක මෙතන මෙහෙම හිතියෙන් නෙමෙයි ඊළඟ දවසේ වඩා විස්තර සහිතව අවිද්‍යාව කියන එකේ තව විස්තර දැනුම අවිද්‍යාව කොහොමද සංස්කාර ධර්මයන් ප්‍රජනනය වීමට හේතුවක් වෙන්නේ කියන කාරණය අපි ඊළඟ දවසේ විස්තර කරනවා. මොකද අදට තියෙන කාල සීමාව මෙතනින් අවසන් වෙන නිසා. තින් පින්නතුනි ඔය පටිසමුප්පාදේ විස්තර කළා නෙමෙයි අද. පටිසමුප්පාදය කියන්නේ කුමක්ද? බුදුහාඳුරු පටිසමුප්පාදයේදී තත්වය ප්‍රමුඛත්වය මොකද්ද? උන්වහන්සේ පටිසමුප්පාදේ දේශනා කළේ මොන ආකාරයකටද? සංක්ෂිප්තවද, මධ්‍යම ප්‍රමාණයෙන්ද, විස්තරාත්මකද? ඒ මධ්‍යම ප්‍රමාණයෙන් දේශනා කිරීම සංක්ෂිප්තව දේශනා කරපු ආකාර මොන විදිහකට ධර්මයේ තුල විස්තර වෙන්නේ කියන කාරණා ටික බොහොම කෙටියෙන් මේ පැයක් වගේ කාල සීමාව තුල මා පින්නතුන්ට මතක් කර දෙන්නේ. ඉතින් අද දවසේ මේ සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් ඔබ හැම දෙනාට උතුම් වූ නිවන් සුව පිණිස හේතු වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. කියලා ප්‍රාර්ථනා කරනවා. කියලා ප්‍රාර්ථනා කරනවා. කියලා ප්‍රාර්ථනා කරනවා. කියලා ප්‍රාර්ථනා